cute. මේ වගේ චූටි බොක්ස් එක දාන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ ඒක ඔගේ 100 ගාණක් විතර. ඔන්නේ ඒක හරිම cute. මේ තියෙන්නේ මගේ පැකේජ් එක. ගොඩාක් items almost sold out මම ටිකක් බය වුණා මගේ 500 ගාණක් විතර. hi කොහොමද? ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. අද ඔයාලා දැනටමත් දන්නවා මම මොකද්ද කරන්න යන වීඩියෝ එක කියලා. අද මම මගේ first Temu order එක unpack කරන්න යන්නේ ඔයාලත් එක්ක. ඉතින් අපි බලමු මම මොනවද order කළේ සහ මම order කරපු ටික හරියට මට ලැබුණාද කියලා. මම තාම මගේ package එක unpack කරලා නැහැ. ඉතින් ඔයාලත් එක්කම මම ඒක unpack කරන්න යන්නේ. Let's see what's in. ඉතින් මේ තියෙන මගේ පැකේජ් එක. ඇත්තට මම මේ ඕඩර් එක දැම්මේ මාර්ච් 11. හැබැයි මට මේක ලැබුණේ මාර්ච් 23. එතකොට මට මේක සම්පූර්ණයෙන් දවස් 12ක් විතර කාලයක් ගියා මගේ අතට මේ ඕඩර් එක ලැබෙන්න. ඒ වගේම තමයි මේක මට ලැබුණේ Skynet කියන courier එකෙන්. ඉතින් අපි බලමු දැන් මගේ පැකේජ් එකේ මොනවද තියෙන්නේ කියලා. මාත් එක්සයිට් වෙලා ඉන්නේ මේකේ මොනවද තියෙන්නේ බලන්න. අපි හිතමු මේක Temu trial version එකක් කියලා. ඉතින් මෙතන පොඩි ඩොලර්ස් ගානක ඕඩර් එකක්. මම ඔයගොල්ලෝ ෂෙයා කරගන්නම් මේක අන්පැක් කරන ගමන් මම ගත්තේ මොනවද වගේම ඒ වගේ ප්‍රයිසස් කොහොමද උනේ කියලා. අපි බලමු දැන් මොනවද මේකේ තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මගේ පැකේජ් එක. ඉතින් සමහර විට ඔයගොල්ලෝ ගොඩාක් items order කරනවා නම් එතකොට ඔයගලන්ට item එක ලැබෙද්දී, ඒ කියන්නේ පැකේජ් එක ලැබෙද්දී ඔයගලන්ට මතක නැති වෙන්න පුළුවන් මොනවද ඔයගොල්ලෝ order කළේ කියලා. හැබැයි Temu එකේ පැකේජ් එකේ ඉස්සරහින් ඒගොල්ලෝ දාලා තියෙනවා මොනවද ඔයගොල්ලෝ දැනටම order කරලා තියෙන්නේ කියලා. ඉතින් ඔයගලන්ට එතනින් බලා ගන්න පුළුවන් ඔයගලන්ට මතක නැති මොන හරි items මේකේ තියෙනවද නැද්ද කියලා. හරි අපි බලමු දැන් මගේ පැකේජ් එකේ මොනවද තියෙන්නේ කියලා. ඔයාලා දන්නවා මේ දවස්වල Temu කියන්නේ හරිම ට්‍රෙන්ඩින් ටොපික් එකක්. මේ සෝෂල් වලත් මාරම ෆේමස් මේ දවස්වල Temu හැමතැනම. ඉතින් ඒක නිසාම තමයි මම හිතුවේ Temu එකකින් මොන හරි order කරලා බලමු කියලා. ඉතින් මගේ පැකේජ් එක මේ විදිහට තමයි ආවේ. හැබැයි මගේ පැකේජ් එක එද්දී දවස් 12ක් විතර ගියා. ඒ කියන්නේ පොඩ්ඩක් මම හිතනවා ලේට් කියලා මේ. මොකද මම බලපු ගොඩාක් වීඩියෝස් වල එහෙම කට්ටිය කිව්වා දවස් 5න් 10න් වගේ ප්‍රමාණයක ඒගොල්ලන්ට පැකේජ් එක හම්බුණා කියලා. ඉතින් මම ටිකක් බය වුණා මගේ පැකේජ් එක දවස් 10ක් පහුවෙද්දී. හැබැයි ඊට පස්සේ මගේ ඒත් අර එස්ටිමේට් ඩේට් එක පහුුන්නේ නැති නිසා මම ඒත් ටිකක් ඉවසගෙන හිටියා. ඉතින් ෆයිනලි මට දවස් 12කින් වගේ කාලෙකදී මගේ පැකේජ් එක හම්බුණා. හරි අපි බලමු මගේ පැකේජ් එකේ මොනවද තියෙන්නේ කියලා. මේකේ අයිටම්ස් කිහිපයක්ම තියෙනවා. මම මුලින්ම ඔයාලට පෙන්නන්නම්. ටන්ඩරානදා ඉතින් මේ තියෙන්නේ මං ඕඩර් කරපු ඉයරින් සෙට් එක. ඒක හරිම ලස්සනයි. මං ඇත්තටම මේකේ ආසුනේ මෙතන තියෙන මේ බ්ලැක් කලර් පෑයකට. ඔයාලට පේනවනේ ඒකේ තියෙන මැට් ෆිනිෂ් එකක්. මාරම ලස්සනයි. හිතුවට වැඩිය. චුට්ටක් බලමු ක්වොලිටි එක කොහොමද කියලා. වා කියුට්. මෙතන තියෙනවා gold, black and silver colors වලින්. මං ඇත්තටම ආසුනේ බ්ලැක් කලර් පෑයකට. ඒකට ආස වෙලයි මම මේක ඕඩර් කළේ. හැබැයි මේක ඔක්කොම ලස්සනට තියෙනවා. ඉතින් මම මේක දැන් ඔයගලන්ට try out කරලා පෙන්නන්නම් කොහොමද මේක ඇත්තටම ලස්සනට තියෙනවද කියලා. යා. ඔයාලා විශ්වාස කරනවද මට මේකට උනේ රුපියල් 200 ගාණක් විතරයි. ඉයරින්ස් 12ටම මට උනේ රුපියල් 200 ගාණක් විතරයි. ඒ කියන්නේ ඩොලර් එකක්වත් නෑ. ඊළඟට මේක ඇත්තටම බැක් කවර් එකක් මගේ ෆෝන් එකට. මේක මට හම්බුනේ මේ යාලගේ තියෙනවානේ ක්ලියරන්ස් සේල්. ඒකට ඔයගලන්ට පුළුවන් ටක් ගාලා ඒගොල්ලන්ගේ ක්ලියරන්ස් සේල් වලට ගියාට පස්සේ යාලගේ හොඳ ඔෆර්ස් වලට හරිම අඩු ප්‍රයිසස් වලට එක අයිටම්ස් ඔයගලන්ට පර්චේස් කරන්න පුළුවන්. ඒ වගේ මේ ප්‍රයිස් එකකට තමයි මම මේක පර්චේස් කළේ. මට උනේ රුපියල් 200 ගාණයි මේ බැක් කවර් එකට. wow ලස්සනයි. මේක පර්පල් කලර්. හරිම ලස්සනයි. හැබැයි මේකේ කලර්ස් තිබ්බේ නැහැ. ඒක නිසායි මෙයාලා ක්ලියරන්ස් සේල් දාලා තියෙන්නේ. මේක තිබ්බේ පර්පල් එකයි තව කලර්ස් දෙකක් විතර. හොඳයි. ඇත්තටම මම හිතන්නේ මේක ක්වොලිටි එක හොඳයි. Temu එකේ බෑක් කවර්ස් ගැන කිව්වොත් මේ වගේම තව ලස්සන බෑක් කවර්ස් ගොඩාක් තියෙනවා හොඳ ඔෆර්ස් වලට. මම දැක්කා මෙයාලගේ මේ
බැක්කව සෙට් එකක් ගැන් සමහට හිතන්න ඔගොල 3ක් 4ක් 5ක් 6ක් වගේ ප්‍රමාණයක් මේගොල්ලන්ගේ ඔගොල්ලෝ පර්චේස් කරනවා නම් ඒවට හොඳ ඔෆර්ස් හම්බෙනවා හරිම අඩු ප්‍රයිස් එකකට ඔයගලන්ට ඒව ගන්න පුළුවන්කම තියෙනවා ඉතින් මම දැක්ක සමහර බැක්කවර්ස් 3ක් සෙට් එකක් රුපියල් 600 ගානකට වගේ තියෙනවා හරිම ලස්සන ඩිසයින්ස් එක්ක ඒව බලලා ඔයගලන්ට පර්චේස් කරන්න පුළුවන් දැන් අපි යමු අපේ නෙක්ස්ට් අයිටම් එක මොකක්ද බලන්න මේකට තමා මං ආසාවෙන්ම හිටියේ මොකද්ද දන්නවද මේ මේක කියුට්ම බෑග් එකක් කියුට් බෑග් එකක් වා අනේ ඒක හරිම කියුට් හරිම ලස්සනයි ඒක වයිට් කලර් එකකින් මං ඕඩර් කළේ මේක තිබ්බ බ්ලැක් ඇන්ඩ් වයිට් දෙකම හැබැයි මට ආස හිතුණා වයිට් කලර් එකට ඉතින් ලස්සන බටර්ෆ්ලයි කෙනෙක් ඉන්නවා ඒ වගේම මේකේ මේ මැටීරියල් එක අර ටික් මැටීරියල් එකක් නෙමෙයි ටිකක් සිල්කි වගේ හැබැයි මං හිතනවා මේක හොඳයි කියලා හිතනවා නෙමෙයි ඇත්තටම මේක හොඳයි අතට මේ වගේ චූටි හැන්ඩල් එකක් තියෙනවා ඉතින් මේ විදිහට ඔයාලට ඒක අරගෙන යන්න පුළුවන් ඉස්සරහ වීඩියෝස් වලදී මගෙන් බලා ගන්න පුළුවන් ඔයගලන්ට මේ බෑග් එකත් එක්ක හරිම කියුට් ඇත්තටම හොඳයි මේක මම ගත්තේ රුපියල් 700 ගානකට වගේ මං හිතන ප්‍රයිස් එකත් එක්ක මේක ක්වොලිටි එකත් හොඳයි ඇත්තටම ප්‍රයිස් එකත් එක්ක බලද්දි මේක worth ඉතින් මගේ next item එක තමයි මේක කට්ලරි සෙට් එකක් ඇත්තට මේක සාමාන්‍යයෙන් ගෙදරක යූස් කරන දෙයක් නෙමෙයි සාමාන්‍යයෙන් ට්‍රැවල් කරන කෙනෙක් නම් ඔයා දන්නවා ඔයා ගාව මේ වගේ දෙයක් තියෙන එක කොච්චර වටිනවද කියලා අපි බලමු දැන් මේක කොහොමද කියලා මමත් සාමාන්‍යයෙන් ටිකක් ට්‍රැවල් කරන්න ආස කෙනෙක් නිසා මං හිතුවා මේ වගේ දෙයක් මටත් යූස්ෆුල් වෙයි කියලා මේක හරිම කියුට් චූටි බොක්ස් එකක් මේක ඇතුලේ තියෙනවා මේක ඇතුලේ තියෙනවා ස්පූන් එකක් ස්පෝක් එකක් චොප් ස්ටික්ස් වගේම පොඩි නයිෆ් එකක් මේ විදිහට තමයි තියෙන්නේ ඇත්තට මේක මේගොල්ලෝ දැන් මේ මෙතනින් ගත්තොත් ස්පූන් එක ගැන කතා කරොත් ඒක කොටස් විදිහට වෙන් කරලා තියෙන්නේ කොටස් දෙකකට මේ වගේ චූටි බොක්ස් එක දාන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ ඒක ඕගනයිස් කරලා තියෙනවා හරිම කියුට් ඇත්තට මේක මේ චූටි හෑන්ඩ් බෑග් එකකුණත් තරයි යන්න පුළුවන් මම දැකපු ක්වොලිටි එකෙම තියෙනවා මේක හරිම ලස්සනයි හරිම හයියි හොඳයි ඇත්තටම හොඳයි බලමුනේ අපි මේක යූස් කරලා ඉස්සරහදී බලමු මේක ඇත්තටම මේ හොඳ ක්වොලිටි එකකින් තියෙනවද කියලා දකිද්දි නම් කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ ඇත්තටම මම නම් මේකට හරිම ආසයි මම හිතනවා මේක මට මාරම වටිනවා කියලා මට මේකට උනේ රුපියල් 400 ගාණක් විතර මම හිතනවා ඇත්තටම ගානට වර්ත් කියලා මොකද මේක හරිම මේ යූස්ෆුල් වෙයි කියලා මම හිතනවා මට ඉස්සරහට හොඳයි ක්වොලිටි එකත් එක්ක ප්‍රයිස් එකට වර්ත් එහෙනම් අපි යමු අපේ නෙක්ස්ට් අයිටම් එකට තියෙන දැනට මං හිතන්නේ මම අයිටම්ස් 4ක් අන්පැක් කරා තව මං ගාව තියෙනවා 3ක් මේ තියෙන්නේ මං ඕඩර් කරපු බෙල්ට් එක මම චුට්ටක් කෙට්ටු නිසා මම ඩෙනිම් එකක් ඇන්දත් මොකක් හරි ට්‍රවුස් එකක් ඇන්දත් මේ බෙල්ට් එකක් නම් ගොඩක්ම ඕනම වෙනවා ඒක හොඳයිනේ අවුලක් නැහැ හිතුවා වගේම තියෙනවා ඒකේ දිගත් හොඳයි ලෙන්ත් එක හොඳයි මෙතන සිල්වර් කලර් බකල් එකක් තියෙන්නේ මම හිතනවා මේක හොඳයි කියලා මට මේකට උනේ රුපියල් 500 ගාණක් විතර මම මෙතනින් ඔයගලන්ට දානවා හැම එකේම ප්‍රයිසස් කොහොමද වෙන්නේ කියලා හොඳයි අවුලක් නැහැ ඉන්න බලමු හොඳට තියෙනවා හොඳයි ප්‍රශ්නයක් නැහැ next මේක අයිලයින් එක මේ අයිලයින් එක මට උනේ රුපියල් 180 ගාණක් විතර ඒ වගේම තව අයිලයින්ස් ඔයගලන්ගේ ගොඩාක් අයිලයිනර්ස් තිබ්බා එක එක වර්ගෙන් තිබ්බා එක එක මේ ප්‍රයිසස් රේන්ජස් වලින් තිබ්බා ඉතින් මේ අයිලයින් එක 180 ගාණයි උනේ හැබැයි ඔයගලන්ට පුළුවන් ගන්න ඒගලගේ අයිලයිනර්ස් තියෙනවා විවිධ මේ ෂේප් අයිලයිනර්ස් ඒ කියන්නේ මෙතන ඔයගලන්ට පුළුවන් ස්ටාර්ස් තියෙනවා නම් හાર્ට්ස් තියෙනවා නම් ඒ වගේ විවිධ ෂේප්ස් එක්ක යන අයිලයිනර්ස් උත් තියෙනවා
මේ තින් මගේ අයිලයින් එක. last but not least මංගාව තියෙනවා මේක චූටි ස්ටෝරේජ් බොක්ස් එක. මේක මම ගෙනාවේ මගේ ෆෝන් චාර්ජ් එකට. බලමු මේක මේ තිබ්බ වගේම ක්වොලිටි එකකින් තියනවාද කියලා. cute. මෙතන hat එකක් තියෙනවා. ශිපර් එක තියෙනවා. ඇතුලේ මේ විදිහට තමයි තියෙන්නේ. මේක ඇතුළට වගේ චාර්ජ් එක දාලා ශිපර් එකකින් වහලා ට්‍රැවල් කරන කෙනෙක්ට නම් මේ වගේ දේවල් අයිඩියල්. කලින් මම පෙන්නුවා එකත්. මේක වැහුවට පස්සේ මේ විදිහේ චූටි කියුට් බොක්ස් එකක් මේක. හරිම ලස්සනයි. මේ බොක්ස් එක ටිකක් පිම්බිලා තියෙන නිසා වගේ චාර්ජ් එක දැම්මට පස්සේ මේකට මොකක් හරි බරක් මේක උඩින් වැටුණත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාගේ කේබල් එකටවත් චාර්ජ් එකටවත් මොකටවත්. මොකද මේක මේ බොක්ස් එක ඇත්තටම හොඳයි. මට මේකට උනේ රුපියල් 400 ගාණක් වගේ උනේ මේකට. ක්වොලිටි එකත් එක්ක රුපියල් 400 ගාණකට ඇත්තටම හොඳයි මේක. යා. දැන් යමු අපේ අන්තිම අයිටම් එකට. ඒ තමයි මෙන්න මේක. චූටි මගේ ලාස්ට් අයිටම් එක. සාමාන්‍ය ඔයගොල්ලෝ පියසින් කරනවානේ. ඒක නෝස් පියසින් එකකදී පියසින් එකක් නොකර දාන රින් එකක් මේක. ඉතින් මට ආස හිතුණා පොඩ්ඩක් try out කරන්න. බලමුද දාලා. ඉතින් ළමයි මේ විදිහට තමයි එක තියෙන්නේ. මං හිතනවා ලස්සනයි කියලා. ඔයගොල්ලෝ මොකද හිතන්නේ? මේකට මට උනේ රුපියල් 100 ගාණක් විතර. මෙතනින් මම දානම් ප්‍රයිස් එක. අතරම මේ දැන් මගේ ඔක්කොම අයිටම්ස් ටික ඉවරයි. ඉතින් මගේ පැකේජ් එකේ තිබ්බ ඔක්කොම අයිටම්ස් ටික මම ඔයගලන්ට පෙන්නලා ඉවරයි මේ වෙද්දී. දැන් මම ඔයගලන්ට පොඩි ටිප්ස් ටිකක් එක්ක දේවල් ටිකක් ෂෙයා කරගන්න ඔයගොල්ලෝ එක්ක. අතරම මේ මම මීට කලින් ගොඩාක් දුරට AliExpress එකෙන් අයිටම්ස් ඕඩර් කරලා තියෙනවා. හැබැයි මං හිතනවා ඒකත් එක්ක කම්පෙයාර් කරලා බලද්දී Temu එක ඇත්තටම මේ හොඳයි කියලා. මොකද මේ ඒගොල්ලන්ගේ හොඳ සර්විස් එකක් තියෙනවා වගේම එයාලගේ free shipping and tax free shipping තමයි එයාලගේ items අපිට ලැබෙන්නේ. මං දන්නේ මේක මේ app එකෙන් කොච්චර කාලයකට ඒක අපිට ඒ පහසුකම අපිට ලබා දෙයිද කියන්න. හැබැයි මේ වෙද්දී ඔයගලන්ට ඒ chance එක ගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා මම කියන්නේ දැන් ඔයගලන්ට මොන හරි items ගන්න තියෙනවා නම් බලලා purchase කරන්න බය නැතුව මම AliExpress එකේ මගේ experiences එක්ක AliExpress එකේ මට වැරද්දක් නෑ. හැබැයි offers නැතුව අපි purchase කරන items වලදී එයාලගේ අපිට ඒ දේවල් ලැබෙන්න අපේ අතට ඒ items ලැබෙන්න යම් කිසි කාල පරාසයක් යනවා. يعني සැලකිය යුතු කාලයක් මාසයක් එකහමාරක් දෙකක් විතර වෙන්නත් පුළුවන්. හැබැයි Temu එකේ ඒ වගේ නෙමෙයි. Temu එකේ ඒගොල්ලෝ estimated date එකක් දෙනවා සති 2ක් සති 3ක් වගේ අතර කාලයක්. සමහරුන්ට ඒක දවස් 5න් 10න් උනත් ලැබෙන්න පුළුවන්. ඒක නිසා බය නැතුව ඔයගලන්ට ඕඩර් කරන්න chance එක තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ මෙයාලගේ ඇප් එක ඇතුලේ බයර්ස්ලා අල්ලගන්න පොඩි හැක්ස් වගේක් ඒගොල්ලෝ යූස් කරනවා. ඒක මෙහෙමයි වෙන්නේ. දැන් ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ දන්නවා Temu එකේ මේ වෙද්දිත් ගොඩාක් items almost sold out කියලා තියෙනවා. ඉතින් මේ almost sold out කියන්නේ ඒක sold out වෙලා නැහැ. ඒක විකිණිලා ඉවර නැහැ. ඒක නිසා බය වෙන්න එපා. ඔයගලන්ට ඒක බය නැතුව කාට් එකට ඇඩ් කරගන්න පුළුවන්. හැබැයි ඔයගලන්ට ගෙස් කරන්න අමාරුයි. ඇත්තටම මේක මේ almost sold out කියලා ඒගොල්ලෝ ඇත්තටමද කියන්නේ නැත්නම් මේක ඒගොල්ලන්ගේ ට්‍රික් එකක්ද කියලා. ඒක නිසා පොඩ්ඩක් එතන අපිට හිතන්න දෙයක් තියෙනවා. ළමයි ඔයාලා මොන ඔන්ලයින් ඇප් එකකින් items purchase කරත් මතක තියාගන්න ඔයාගේ card details කොයිම වෙලාවකදීවත් මොන ඇප් එකකටවත් save කරන්න එපා. ඒක රිස්කි වැඩක්. ඒක නිසා මම කියන්නේ කිසිම ඇප් එකකට කිසිම වෙලාවක ඔයාගේ card එක save දෙන්න එපා. ඒක ඔයා payment එක කරන මොහොතෙන් පස්සේ ඒ card details ඔක්කොම cancel කරන්න. ඉතින් මම දන්න විදිහට 2022 දී විතර මේ app එක මේගොල්ලෝ create කරලා තියෙනවා සහ ලංකාවට මේගොල්ලෝ මේ පහසුකම් සපයලා දෙන්නේ 2025 අවුරුද්දේදී. ඒක නිසායි මේ දවස්වල මේක හරිම trending topic එකක් වෙලා තියෙන්නේ. ඉතින් අපි දන්නේ නැහැ මෙයාලා ඉස්සරහට මොනවද කරන්න හිතාගෙන ඉන්නවද කියලා. මොකද දැනට tax free shipping free මේ items ඔක්කොම අපිට ලබා දුන්නාට ඉතින් ඒක නිසා දැම්ම ඔයගොල්ලෝ purchase කරන දේවල් purchase කරලා තියාගන්න. ඉතින් ඉස්සරහදී මොන policies rules වෙනස් වෙයිද දන්නේ නැහැ මෙයාලගේ. ඒ වගේම මෙයාලගේ tax free items අපිට purchase කරන්න chance එක හම්බෙන්නේ එයාලගේ minimum amount එක පහු කරාට පස්සේ. ඉතින් මම හිතන්නේ ඒගොල්ලෝ ලංකාවට දීලා තියෙන minimum amount එක තමයි සමහර ගොඩක් දුරට 2700 2800 2900 වගේ prices වලට තමයි මම හිතන්නේ ප්‍රයිස් amount එක තමයි යාලගේ minimum යන්නේ. ඉතින් මට වුණා 2900ට වැඩියෙන් ගන්න.
මගේ ටෙමෝඩ එකට උනා රුපියල් 3000 ගානක් විතර. මෙයාලගේ මිනිමම් මන්ට් එක මට තිබ්බේ 2900ක් විතර. ඒක බැලන්ස් කරලා මගේ 3000 ගානක් විතර වෙන්න ඕඩර් එකක් ප්ලේස් කරා. ඒතර මට ඕනේ මේක චුට්ටක් try කරලා බලන්න. මේ කට්ටියම කියනවා හැබැයි පොඩි රිස්ක් එකක් තියෙනවා කියලාත් කියනවා. තමයි ටෙමෝ කියන්නේ හොඳ ඇප් එකක්. හොඳ රීසනබල් ප්‍රයිසස් වලට අපිට ක්වොලිටි අයිටම්ස් ගන්න chance එක මේගොල්ලෝ හදලා දීලා තියෙනවා. කොච්චර කාලයක් මේක තියෙයිද දන්නේ නැහැ. ඉතින් මේ වෙද්දි නම් මේ chance එක අපිට ඇත්තටම වටිනවා. මේක ස්පොන්සර්ඩ් නෙමෙයි. ඒක නිසා මම මගේ ඕනස් එක්ස්පීරියන්ස් එක තමයි ඔයගොල්ලෝ එක්ක මේ ෂෙයා කරගන්නේ. ඉතින් මම හිතනවා මගේ යාළුවෝ හැමෝටම මේ වීඩියෝ එක වටිනවා ඇති කියලා. මොනවාම හරි ඔයගලන් ප්‍රශ්නයක් තියෙනවා නම් මොනවාම හරි ඩවුට් එකක් නම් පල්ලෙහින් කමෙන්ට් කරන්න. නැත්නම් මට DM කරන්න. මම අනිවාර්යෙන් ඔයාලට රිප්ලයි කරනවා. ඉතින් තව ලස්සන වීඩියෝස් එන්න තියෙනවා. ලොකු සර්ප්‍රයිසස් එක්ක. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. මේක ටෙමු trial එක විතරයි. ඒක නිසා තව ඉස්සරහට online shopping videos ගොඩාක් එක්ක තව ලස්සන videos උත් vlogs උත් එක්ක මම ඔයාලව බලන් දෙනවා. එහෙනම් අදට මං ගිහලා එන්නම්. bye bye.